ඊගාව පාර්ට් එක තමයි අපිට හොයන්න තියෙනවා ට්‍රාන්ස්පෝස් එක. මොකක් හරි මැට්‍රික්ස් එකක් දුන්නම ඒකේ ට්‍රාන්ස්පෝස් එක හොයන විදිය තමයි ඊළඟට මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ. ඒක අපි බලමු. මෙහෙම අපිට මැට්‍රික්ස් එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. මේකේ ට්‍රාන්ස්පෝස් එක හොයන්න කියනවා අපිට. ට්‍රාන්ස්පෝස් එක ඒක ලියන්නේ මෙහෙම. එතකොට මේක අපි හොයන්නේ ට්‍රාන්ස්පෝස් එක. මේක හරි ලේසි. මේක අපි හොයන්නේ හරිම සරලයි. දැන් මේකේ මේ රෝ එක අපි ට්‍රාන්ස්පෝස් එකේදී මේකේ කොලම් එකක් විදිහට තමයි ලියන්නේ. ඒ කියන්නේ දැන් මෙතන රෝ එක තියෙන 1 2 3යි කියලා. ඒක අපි පහළට තමයි ලියන්නේ. කොලම් එකක් විදිහට. ඊපස්සේ ඒක හරි. ඊට පස්සේ ඊගාව රෝ එකේ තියෙනවා 4යි 5යි 6යි කියලා. ඒක දෙවෙනි කොලම් එක විදිහට ලියනවා. මේක තමයි A ගේ ට්‍රාන්ස්පෝස් එක මේක. මේක හරිම සරලයි. කාරණයක් බලමු. එතකොට අපිට හොයන්න තියෙනවා B ගේ ට්‍රාන්ස්පෝස් එක. එතකොට අපි කොහොමද මේක හොයන්නේ? මෙතන තියෙනවා පළවෙනි රෝ එක කොලම් එකක් විදිහට පහළට ලියනවා. ඊපස්සේ දෙවෙනි රෝ එක ඊපස්සේ තුන්වෙනි රෝ එක. මේක තමයි B ගේ ට්‍රාන්ස්පෝස් එක. ඊට පස්සේ මේකේ තියරි එකක් තියෙනවා. අපි මතක තියාගන්න ඕනේ. දැන් අපි ගමු A කියලා ගත්තොත් එහෙම A ගේ ට්‍රාන්ස්පෝස් එක සමාන වෙනවා Aට. මේක තියරි එකක්. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. දැන් බලන්න. මෙතන A තියෙනවා. මේ තියෙන A ගේ ට්‍රාන්ස්පෝස් එක මෙහෙම කියලා අපිට ලියන්න. අපි ලියාගමුකෝ A ගේ ට්‍රාන්ස්පෝස් එක. ඊට පස්සේ මේ තියෙන ඒකේ ට්‍රාන්ස්පෝස් එක. මේකේ ට්‍රාන්ස්පෝස් එක බලමු කොහොමද මේකේ ට්‍රාන්ස්පෝස් එක බලන්නේ. මේ විදිහට තියෙන ඒවා ලියා ගන්නවා. පල්ලෙහාට 2යි 5යි පල්ලෙහාට 3යි 6යි පල්ලෙහාට. හරි. මේ තියෙන්නේ දැන් මෙන්න මේ ගාන. A ගේ ට්‍රාන්ස්පෝස් එක තමයි මේක. දැන් බලන්න මේකයි මෙන්න මේ A කියන එකයි සමාන වෙනවා. හරි. එතකොට මෙන්න මේ තියරි එක සම්පූර්ණ වෙනවා. හරි. දුවන් A ගේ ට්‍රාන්ස්පෝස් එක Aට සමාන වෙනවා කියන එක ඔප්පු වෙනවා. එක්සෑම් එකේදී මේ වගේ ඔප්පු කිරීමේ ගණන් ඔයාලට එනවා. හරි. ඊගාවට අපිට කියන්න පුළුවන් තව තියරි එකක්. ඊගාව තියරි එක තමයි A plus B ගේ ට්‍රාන්ස්පෝස් එක සමාන වෙනවා A ගේ ට්‍රාන්ස්පෝස් එක plus B ට්‍රාන්ස්පෝස්. මේක තමයි දෙවෙනි තියරි එක. එතකොට මේකත් සුළු කරාම අර විදිහටම මේ තියරි එක ඔප්පු වෙනවා. ඒ වගේම ඊගාව ට්‍රාන්ස්පෝස් එක තමයි A B ගේ ගුණිතයේ ට්‍රාන්ස්පෝස් එක සමාන වෙනවා A ට්‍රාන්ස්පෝස් එකට. හරි. මම කලින් ලියපු එකත් ලියන්නම් A ට්‍රාන්ස්පෝස් සමාන 8. එතකොට මේ ට්‍රාන්ස්පෝස් එක යටතේ තියෙන තියරිස් තුන තමයි මේ තුන. මම මේවා කතා කරන්න යන්නේ නැහැ. ගොඩක් වෙලා යන නිසා තියරි තුන තමයි මේ තුන.